එතකොට එහෙම හැංගිලා හිටියට කමක් නැහැ. හැංගිලා ඉන්න එක වැරදි. ඒ මිනිහා වරදක් කරලා තියෙනවා නම් අත්තරංගුවල ගන්න එච්චරයි. පක්ෂයේ සම්බන්ධයෙන් මොනවා කියද? පක්ෂයේ විදිහට ඔබට කියන්න බැරිද? ඇයි මේ නීතිය හමුවට ඇවිල්ලා තමන් වැරද්දක් කරලා නැත්නම් තමන්ගේ චෝදනා මේව කළා ඉදිරියට ඇවිල්ලා කතා කරනවා. ඕනම මිනිහෙක්ට ඔබ කවුරුර ආරක්ෂා කරනවානේ. නෑ මම ආරක්ෂා කරන්නේ. කතා කරන්නේ නම් මහ ලොකුට මේ දේශපාලන බොරුව දේශපාලන. කොතනද මම ප්‍රසන්න රණවීරව ආරක්ෂා කළේ? කොහෙද කියලා ප්‍රසන්න රණවීර මහත්තයා අහගන්න කොහෙද? ප්‍රසන්න රණවීරව අල්ලන්න. එතන කතා මෙයා ඔයාගේ සංජීව හිට මන්ත්‍රීතුමා දැන් ඔබතුමා මතු කරන විකාරණයක් තමයි දැන් මේ NPP එක විසින් ජනතාව ඇතුලේ වෛරයක් උත්පාදනය කරලා ඔබතුමාලා පරාජය කරලා ආවා කියලා. ජනතාව අතරේ වෛරයක් උත්පාදනය කරනවා. දැන් එතකොට මේ ඒකද ජනතාව පාරට බැස්සි. NPPට වැටිච්ච හැම ඡන්දයකටම හේතුව ඔවුන් අපේ පාලනය සම්බන්ධ කරපු ප්‍රකාශ නෙවෙයි. එක කොටස් තියෙනවා. එක කොටසක් තමයි මීට පෙර Taman නොවන මීට පෙර ආණ්ඩු කරපු පාර්ශවයන් සම ඔබ 76 වසරක සාපේ කියන දේශපාලන විග්‍රහය තුලේ තියෙන්නේ මීට පෙර ආණ්ඩු කරපු අය මේ වැරදි ටික කළා අපි ආපුවාම මේක කරන්නේ නැහැ කියලා. දැන් අපි නිශ්චිත තනි උදාහරණයකට එමුකෝ. තෙල් මත බදු අය කිරීම කියන කාරණාව පිළිබඳව කරපු විග්‍රහය ඒ වගේම පාසල් උපකරණ මත වැද්දැමීම සම්බන්ධව ඔබට මතක නැද්ද සහල් හිඟයක් ආපු වෙලාවේ මිල මාෆියාවක් යන වෙලාවේ අපි සහල් පිට රටින් ගෙන්නුවාම මතුවෙච්ච තර්කයේ අනුර කුමාර ගරු ජනාධිපතිතුමාගේ වචන වලින් මම කියන්නේද පිටකොටුවේ මුදලාලි කෙනෙකුට ආණ්ඩුව කරන්න පුළුවන් මොකටද හාල් පිට රටින් ගෙන ආණ්ඩුවක් කියලා ඇහුවා. එතකොට ඒව තියෙන දේශපාලන අදහස මොකද්ද? මිනිස්සුන්ට හිතනවා ඇත්තනේ. හරි ලස්සනට මේ තර්කය ගෙනාවනේ. පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට ආණ්ඩුවක. හැබැයි මේ අය ඇවිල්ලා එයාලට ඒක කරන්න උනේ නැද්ද? මම කියන්නේ ඒක කරන්න වෙනවා. හෙටත් ඒක කරන්න වෙයි. ඒ මොහොතේ තත්ත්වය බැලන්ස් කරන්න පිටින් හාල් ගෙන ආණ්ඩුව නෙවෙයි වැරදි. මේ අය කිව්වා මේක පැය 24 වැඩක්. සහල් මාෆියාව පැය 24 නෙවෙයි දැන් පොය 6ක් පහුවෙලා ඉවරයි. හාල් නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ ඉන්නේ කාත් එක්කද? මම මේ ඊයේ පෙරේදා දැක්ක එක මහා පරිමාණ හාල් නිෂ්පාදකවරයෙක් මෙතුමාගේ මේ වර්තමාන ජාතික සංවිධායකතුමත් එක්ක මෙහෙම ඇවිදගෙන යනවා. ඒ විතරක් නෙවෙයි ජාතික ලයිස්ට් ජාතික අනේ ඔබතුමාලගේ ජාතික ලයිස්ට් එක තව හාල් දැක්ක නැද්ද? ඩඩ්ලි සිරිසේන මේ රට එක්තරා රූපවාහිනියකට ඇවිල්ලා කොහොමද ඡන්දෙ දුන්නේ තනරට කියලා දැක්කේ නැහැ ඔයා? ඔව්. එයාට ඡන්ද දෙන්න බැරිද? ඇයි බැරිද? එයාට එහෙම ඡන්ද දෙන්න අයිතියක් නැද්ද? මොකද? එයාට එහෙම ඡන්ද දෙන්න අයිතියක් නැද්ද? ඡන්ද දෙන්න අයිතියක් ගැන නෙවෙන්නේ සුරංග මම කතා කරන්නේ. එයා කැමති පක්ෂයකට ඡන්දය දීම ඔහුගේ අයිතියක්. එහෙනම් ඒ අයිතියම තියෙනවා නාමල් රාජපක්ෂ කනිමුනියට ඡන්ද ගැන නෙවෙයි මේ අහන්නේ. එහෙනම් මේ අහන්නේ ඔය දේශපාලන ක්‍රියාවලිය ගැන. අනිත් එක පොඩක් මේ සංජීව විද්‍රි මහත්තයා දැන් ඔබතුමා කතා කරනවානේ මේ දේශපාලන බොරුව ගැන. දේශපාලන බොරුව ගැන. ඔබේ මුල පටන් ගත්ත ඉඳලා අද වෙනකම් මේ දක්වා තියෙන දේශපාලන බොරුව. මට පොඩ්ඩක් කියන්නකෝ ප්‍රසන්න රණවීර මහත්තයා ගැන ආරංචියක්. කවුද? ප්‍රසන්න රණවීර. ප්‍රසන්න රණවීරගෙන් අහන්න. ඒක අහන්න හොයාගන්නේ මේ. ඔබ පක්ෂයේ ප්‍රකාශක. එතකොට එහෙම හැංගිලා හිටියට කමක් නැහැ. හැංගිලා ඉන්න එක වැරදි. ඒ මිනිහා වරදක් කරලා තියෙනවා නම් අත්තරංගුවල ගන්න එච්චරයි. පක්ෂයේ සම්බන්ධයෙන් මොනවා කියද? පක්ෂයේ විදිහට ඔබට කියන්න බැරිද? ඇයි මේ නීතිය හමුවට ඇවිල්ලා තමන් වැරද්දක් කරලා නැත්නම් තමන්ගේ චෝදනා මේව කළා ඉදිරියට ඇවිල්ලා කතා කරනවා. ඕනම මිනිහෙක්ට ඔබ කවුරුර ආරක්ෂා කරනවානේ. නෑ මම ආරක්ෂා කරන්නේ. කතා කරන්නේ නම් මහ ලොකුට මේ දේශපාලන බොරුව දේශපාලන. කොතනද මම ප්‍රසන්න රණවීරව ආරක්ෂා කළේ? කොහෙද කියලා ප්‍රසන්න රණවීර මහත්තයා අහගන්න කොහෙද? ප්‍රසන්න රණවීරව අල්ලන්න. එතන කතා මෙයා ඔයාට ඇයි කියන්න බැරි? මේ නීතිය හමුවට ඇවිල්ලා නිවැරදිභාවය ප්‍රසන්න රණවීර මහත්තයා තමයි ඒක නෙවෙයිද මැඩම් කිව්වේ? මොකද්ද කිව්වේ? මම කිව්වේ මොකක්ද? රිවයින් කරලා බලන්න කිව්වේ මොකද්ද කියලා? පක්ෂ මාර්ගයේ ප්‍රසන්න රණවීරව අත්තරමුර අරගෙන පරීක්ෂණය කරා. පක්ෂයේ විදිහට කියන්නේ ඇයි ප්‍රසන්න රණවීර මහත්තයා මොකද? පක්ෂයේ විදිහට අදහස් ඇහුවේ ඔබතුමාගෙන්. දැන් මොකද පක්ෂේ පොලිසියට කරන දේවක්වත් වෙන අය කරන දේවල් පක්ෂයේ විදිහට කියන්නේ ප්‍රසන්න රණවීරට එරෙහිව පරීක්ෂණය කරා. ඔබතුමා කිව්වා මේ ප්‍රසන්න රණවීරගෙන් අහන්න කියලා. ඔව් කිව්වා. එහෙනම් අපි කියලා එස්.එම්. චන්ද්‍රසේන මහත්තයාගේ නෝනාගේ එයාගේ එස්.එම්. චන්ද්‍රසේන නඩුව දැම්ම මේ ආණ්ඩුව ඇවිල්ලාද? එස්.එම්. චන්ද්‍රසේන නඩුව දැම්ම මේ ආණ්ඩුව ඇවිල්ලාද? නෑ මං අහන්නේ. ඔයා ආස මේ ආණ්ඩුව ඇවිල්ලාද දැම්මේ? නෑ මං අහන්නේ ඔබතුමාට අයිතියක් තියෙන ඔබතුමාගේ පක්ෂය වෙනුවෙන් කතා කරන්නේ මොකද මේ ප්‍රසන්න රණවීර වෙන කාගේ හරි පක්ෂයක හිටියේ? ඒ කියන්නේ ප්‍රසන්න ඒකට ඇඟ දික් කරලා යනවා පැත්තකට වෙලා. මොකද්ද කියේ? දැන් කිව්වේ ප්‍රසන්න රණවීරට අදාළ විමර්ශනය කරන්න. ඒකයි පක්ෂ මතය. ඔබතුමා මේ ප්‍රකාශ කළා මේ ප්‍රසන්න රණවීරගෙන් අහගන්න. ඔව් අහන්න මම ආයි කියනවා ප්‍රසන්න රණවීරගෙන් අහන්න. ඔබතුමාට කෝල් කරාද දන්නේ මේ නෑ මට කෝල් කරන්න මේක බලන්නකෝ.
නෑ එහෙම නෙවෙයි මං අහන්නේ. එහෙනම් මොකද ඔබතුමා අහන්නේ? ප්‍රජාතන්ත්‍රයක් මල පැනලා ඉන්නේ නැත්නම් නෑ මල පැනලා නෙමෙයි ඔයා ප්‍රශ්නේ අහන්නේ විදියට. නෑ. සම්පූර්ණ වැරදි. ඔව්. දැන් ඔයාට රෑ දෙකට තනියෙන් යන්න පුළුවන් කියලා මාර එකක් ඇහුවා. දැන් මරුනේ. මොකද මරුනේ? ඔයාගේ පිස්තෝලයක් තියලා කුඩ කෑගන්න දෙන්න. කරුණා කරලා පිස්සු බයිලා කියවන්න එපා. මොකද්ද මරු කියන්න? දැන් මේ සමාජයේ අපි කතා කරේ නෑ නෑ. ඔමයි අපි ඔමයි පොඩ්ඩක් ඔමයි සංජීව මොකද්ද මරු? ඔයා සතුටු වෙන මරු එක. ඔව් මරු එක කියන්නකෝ. මේ සමාජයේ මිනිස්සුන්ගේ මේක මේ ආණ්ඩුවට වස්ස වෙච්ච එකක් එහෙම නෙවෙයි ඈ. සමාජයේ පොදු ප්‍රශ්නේ. අදටත් මේ සමාජයේ මිනිහෙක්ගේ පුද්ගලික ආරක්ෂාව පිළිබඳ සමාජයේ ප්‍රශ්නයක් නැද්ද? ඒක ඔයා කියන්නේ ඉතින්. ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඇමතුමා මෙයාට මරු ප්‍රශ්නයක් දැන් තියෙනවා. එතකොට මේක සංජීවලට පිස්තෝල දීලා විසඳන්න බෑ. හොඳේ? ඔය පිස්තෝල ප්‍රශ්නේ මතු කරපු මේ පිස්තෝල ප්‍රශ්නේ මතු කරපු එක පුද්ගලයෙක් අපේ මාධ්‍යයට ඇවිල්ලා කාටිස් පිස්තෝලයකින් වෙඩි තියලා ගියා. මැදිරියට එයි. මැදිරියට ඇවිල්ලා. එයාට පිස්තෝලයක් දුන්නා නම් කොහොමද? කාටද වෙඩි තියන්නේ? ඒ නලු කරුණාකරලා ඔබතුමා පැහැදිලි කරන්න මේ කියන ප්‍රශ්නේ මේ ගේන්න හදන්නේ වෙන තැනකට මේ ප්‍රශ්නේ. ඉතින් ඔය සුරංගවා දන්නවනේ මම ඒක නෙවෙයි ඉන්නේ කියලා. ඔයා දන්නවනේ මම පිස්සෝලයක් පාවිච්චි කළේ නෑ කියලා. മന്ത്രിවරේ මේ മന്ത്രി අපේක්ෂකෙක් මහා ඡන්දයට ඉල්ලපු මම උන පක්ෂෙත් කියන්නම් පමේලායි මම පක්ෂ නොකී ඉන්නම්. ඔහු පිස්තෝලයක් අවශ්‍යයි කිව්වා. තමන්ගේ ආරක්ෂාව. ඒ පුද්ගලයා අපේ මැදිරි සංකීර්ණයට සෙල්ලම් පිස්තෝලයක් පිටිපස්සේ ගහගෙන ඇවිල්ලා වැඩසටහන යන්න විනාඩි කිහිපයකට කලින් උඩට වෙන්න තියෙනවා. හරි මුජිබර් ඔහුට ඒ අවස්ථාවේ ජීව උණ්ඩ සහිත පිස්තෝලයක් තිබුණා නම් මොන අනතුරක්ද වෙන්නේ? ඒකයි අපි කිව්වේ ඔමායදා කිව්වේ වගකීමෙන් තොර බලයයි මේගොල්ලෝ ඉල්ලන්නේ කියලා. මේ අවියායුධ ඉල්ලන පිටිපස්සේ තියෙන මනෝභාවය තේරුම් ගන්න ඕන. මේගොල්ලෝ මොන බලයක්ද මේ අවියායුධ ඔහුගේ මනෝභාවය තේරුම් ගන්න ඕන. ඒ පුද්ගලයා මැදිරියට ඇවිල්ලා වෙඩි තියුවේ. මේක අපි කිව්වේ මෙතෙක් කිව්වේ නෑ. මෙන්න මේ ප්‍රශ්නේ හින්දා. අර මරුයි කියලා හිතනවනේ. දැන් ඔයාට යන්න පුළුවන් දෝ මායා. හරි මරුනේ. අන්නේ මරු එකටයි මේ කිව්වේ උත්තරේ. මේ සටනම සාක්ෂි මේ රටේ මහජන නියෝජිතයා ගිනිඅවි භාවිතා කරන්නෙකු විය යුතු නෑ කියන එක නිකම් වචන නෙවෙයි භාවිතයෙන් ඔප්පු කළ එකෙක් මම. මේක භාවිතයෙන් ඔප්පු කළ එකෙක්. ඒ නිසා මම මේ පිස්තෝලයක් ප්‍රොමෝට් කරන්න නෙවෙයි. මේක මේ NPP ආණ්ඩුවේ අවුලක් නෙවෙයි. මම අවංකව මේ කියන්නේ. මේ සමාජයේ පුද්ගල ආරක්ෂාව පිළිබඳව අවුලක් තියෙනවා. ඒ අවුල යටපත් කිරීම වෙනුවෙන් කරපු පැහැදිලි කිරීමක් විතර අපි ඒක තේරුම් ගත්තා. ඒ පිළිබඳව මම මගේ මතය කිව්වේ. ප්‍රසන්න රණවීර මේ වන විටත් සංගවිලා ඉන්නවා. ඒ සම්බන්ධව අපේ කිසිදු එකඟතාවයක් නැහැ. හැබැයි ප්‍රසන්න රණවීර කොහෙන් හරි ඇවිල්ලා අල්ලලා ගෙනල්ලා දෙන එක අපේ ඩියුටියක් වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ පිළිබඳ අප්‍රසාදය පළ කිරීම සහ ඌව ප්‍රශ්න කරන්න. ඌව හොයාගන්න. මේ සාකච්ඡාවකදී ඊටාම නිස්කලංක වෙන සාකච්ඡාවකදී කොතනින් හරි තනක ඌව හිර කරගන්න පුළුවන් ප්‍රසන්න රණවීර වගේ දාලා කියන එක ඊටාම චේතනාන්විතව කරපු නිකන් එක පෞද්ගලිකව අපහසුතාවයටපත් කරන්න කරපු මැදිහත් වීමක් මගේ තේරුම් ගැනීම. ඒකට ඔබ එකඟ නොවුණාට මට කමක් නැහැ. ඒ කියන්නේ අපි කියමුකෝ අපි මේ ඊටාම නිශ්චිත කාරණා කීපයක් පිළිබඳව සාකච්ඡා කරමින් ආවේ මේ. මාත කරන්න එපා. ඔව් අපි ගදාස් දැක්වීම අවස්ථාවමයි. හොඳයි. මාත කරන්න එපා. අපි එහෙම මොනතරම් මේ සමාජය අන්දන්න හදනවද කියන්නේ අපිත් එක්ක පහුගිය කාලේ වැඩිපුරම ගැටුණු උදේගම්මන් පිළ මේ වෙලාවේ පොහොට්ටු ඇතුළටත් දාලා කරු. උදේගම්මන් පිළ වෙන පක්ෂයක ඉන්න කියලා ඊටාම නිර්වුල්ව පෙනෙන තැන. ඒකට අපිට ඇජෙන්ඩා එක පැහැදිලි. එහෙම නැත්තම් සාමාන්‍ය සාකච්ඡාවකට ආපුවාම ආන ප්‍රශ්නෙට නිස්කලංක උත්තර දීලා සැනසෙල්ල ගෙදර යන එකෙක් මම. හැබැයි ඉතින් සාකච්ඡාව මැද්දේ එහෙම තැනකට යනවා නම් මගේ උත්තරේ හැඩේ එක තමයි. ඒක හෙටත් එහෙම වෙයි. සමා වෙන්න එකට කවදාවත්